හායි සුප දවසක් වේවා අදත් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් වෙනද වගේම අදත් අපි වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් මේ ෆිල්ම් එක ගැන විස්තර බලන්න ෆිල්ම් එක පැත්තට යමු. ඔන්න ඉතින් මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියපු භයානක ලෝකයක්. මේ ලෝකෙට මිනිස්සු ටිකක් එන්නේ මේ ගේම් එකක් සෙල්ලම් කරන්න. හැබැයි එයාලව වට කරලා සොම්බිලා ඇටැක් කරනවා. ඉතින් මේ සොම්බිලාට වෙඩි තියන්න හැදුවට තුවක්කුවල උණ්ඩ නැහැ. දුවලා බේරෙන්න හැදුවට හැම පාරක්ම වැහිලා. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ මේ අය මොනව කරන්න ඕනද? ඔව්. අද අපි බලන්න යන්නේ සොම්බි ඇපොකලිප්ස් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ නම තමයි සොම්බිලෑන්ඩ්. මේ චිත්‍රපටය පටන් ගන්නේ 2009 ඇමරිකාවේ. මෙතන සොම්බියෙක් කෙනෙක්ට පහර දීලා ගොඩක් ක්‍රූර විදියට මරලා කනවා. එතකොට තමයි අපිට තේරුම් යන්නේ මුළු ලෝකෙම සොම්බි වෛරස් එක පැතිරිලා හැමදේම විනාශ වෙලා ගිහින් කියලා. මේ වගේ තත්ත්වයක් යටතේ මිනිසුන්ට ජීවත් වෙන්න නම් තියෙන නීති ටිකක් අනුගමනය කරන්නම ඕනේ. ඒකේ පළවෙනි නීතිය තමයි කාඩියෝ. ඒ කියන්නේ දුවන එක. මුලින්ම වෛරස් එක පටන් ගත්ත කාලේ වැඩියෙන්ම මැරුණේ මහතයි. මොකද එයාලට දුවන්න බැරි වුණා. කාලයත් එක්ක සොම්බිලා ගන්න වැඩි වුණ නිසා දුවන එකෙන් විතරක් වැඩක් උනේ නැහැ. එතකොට තමයි දෙවෙනි නීතිය හැදුනේ ඩබල් ටැප්. ඒ කියන්නේ සොම්බිලා ඉස්සරහට ආවම උණ්ඩ ඉතුරු කරන්න ලෝභ වෙන්න හොඳ නැහැ. එයාලට දෙපාරක් වෙඩි තියන්නම ඕනේ. එයාලා මැරුණාද නැද්ද කියලා තහවුරු කරගන්න. නැත්නම් එයාලා ආයෙත් නැගිටලා අපිවම මරලා දානවා. ඊළඟට තුන්වෙනි නීතිය තමයි වොෂ්රූම් එකේ ඉන්නකොට ගොඩක් සීරුවෙන් ඉන්න ඕනේ. මොකද සොම්බිලා කවදා කොහොම ඇවිත් ඇටැක් කරයිද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඔයා සොම්බිලාගෙන් බේරිලා කාර් එකක පැනලා යන්න හදනවා නම් හතරවෙනි නීතිය විදිහට ෂීට් බෙල්ට් එක දාගන්නම ඕනේ. මොකද සොම්බිලාගෙන් මැරෙයිද නැද්ද දන්නේ නැහැ. ඒත් ඇක්සිඩන්ට් එකකින් නම් අනිවාර්යෙන්ම මැරෙනවා. ඇත්තටම කියනවා නම් මේ සොම්බි වෛරස් එක කොහොම හැදුනද මොන හේතුවකට හැදුනද කියලා කාටවත්ම ආරංචියක් නැහැ. දන්න එකම දේ තමයි මුලින්ම මේ වෛරස් එක එක්කෙනෙක්ට බෝ වුණා. ඊට පස්සේ එයා අනිත් අයව හපාගෙන ගිහින් මුළු ලෝකෙම මේ වෛරස් එක පැතිරිලා හැමදේම විනාශ වෙලා ගියා කියන එක. දැන් කොහෙ බැලුවත් මොන තැන බැලුවත් ඉන්නේ සොම්බිලා විතරයි. කී දෙනෙක් දිවි ගලවගෙන ඉන්නවද කියලාවත් කාටවත්ම ආරංචියක් නැහැ. ඊළඟ දර්ශනයේ අපිට ගාට්ලන්ඩ් කියන නගරය පෙන්වනවා. මේ තියෙන පෙට්‍රල් පිරහුම්මාලක් ළඟ එක්කෙනෙක් ඉන්නවා. මෙයා කොහොමද දිවි ගලවගෙන ඉන්නේ කියනවා නම් මෙච්චර වෙලා අපි දැක්ක නීති ටික මෙයා පිළිපදිනවා. ඒ විතරක් නෙමෙයි ඒ නීති හැදුවෙත් මෙයාම තමයි. ඊට පස්සේ මෙයාට වොෂ්රූම් යන්න ඕන කියලා හිතලා එතන තිබ්බ වොෂ්රූම් එකට යනකොට මෙයාට මතක් වෙනවා මේ වගේ වෙලාවක මම පරිස්සම් වෙන්න ඕන කියලා. ඒත් ඒ වෙලාවෙම ඇතුලෙන් සොම්බියෙක් ඇවිත් මෙයාට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඒ සද්දෙට තව සොම්බියෙකුත් මෙයා පස්සෙන් එනවා. ඒ නිසා මෙයා පළවෙනි නීතිය වුණු කාඩියෝ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දුවන එක. මෙහෙම දුව ඇවිත් කාර් එකේ දොර අරින්න හැදුවට ඒක ඇරෙන්නේ නැහැ. ඒ නිසා තව වටයක් දුව ඇවිත් කොහොම හරි කාර් එක ඇතුළට ඇවිත් ඒක ස්ටාර්ට් කරගෙන මෙතනින් යන්න පටන් ගන්නවා. හැබැයි ටික දුරක් ගියාම තමයි මෙයාට තේරෙන්නේ මෙයාගේ කාර් එක ඇතුළෙත් සොම්බියෙක් ඉන්නවා කියලා. ඒක මෙයාට පහර දෙන්න හදනකොටම කොහොම හරි මෙයා ඒක පාලනය කරගෙන ඇවිත් ඒක තැනකදී ඇක්සිඩන්ට් කරනවා. ඒ පාර අර සොම්බියා එළියට විසි වෙලා යනවා. හැබැයි මෙයා ෂීට් බෙල්ට් දාලා හිටපු නිසා මෙයාට මුකුත් වෙන්නේ නැහැ. බලනකොට අර සොම්බියා තාම මැරිලා නැහැ. ඒ නිසා දෙවෙනි නීතිය පාවිච්චි කරලා ඒ සොම්බියාට දෙපාරක් වෙඩි තියලා ඒක මැරුණා කියලා තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඊළඟ දර්ශනයේ මේ විනාශ වෙලා ගියපු පාරේ මෙයා තනියම යනකොට අපිට මෙයා ගැන දැනගන්න ලැබෙනවා. මේ සොම්බි වෛරස් එක පටන් ගන්න කලිනුත් මෙයා තනියමයි ඉඳලා තියෙන්නේ. කාත් එක්කවත් වැඩි කතා කරන්නේ නැහැ. එකතු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මෙයා තනියම දිවි ගලවගෙන ඉන්න එක මෙයාට එච්චර ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි මෙයාගේ අම්මයි තාත්තා ඉන්නේ කොලම්බස් කියන නගරේ. ඒ නිසා මෙහෙම තනියම ඉන්නවට වඩා අම්මයි තාත්තයි ළඟටවත් යන්න ඕනේ කියලා මෙයා කොලම්බස් නගරේ පැත්තට යනවා. මෙහෙම මෙයා යනකොට දකිනවා එක කාර් එකක් මෙයා දිහාවටම ගොඩක් වේගෙන් එනවා. ඒ නිසා මෙයා මුලින්ම බේරෙන්න ඕනේ කියලා බයික් එකක් පස්සට වෙලා තුවක්කුවක් දික් කරගෙන ඉන්නවා. එතකොට කාර් එක මෙතනට ඇවිත් නැවතුවම ඒකෙන් තොප්පියක් දාගත්තු කෙනෙක් එළියට එනවා. මේ කෙනත් මෙයා දිහාවට තුවක්කුව දික් කරනවා. මේ වගේ සීරියස් තත්වයකදීත් මෙයා ලිෆ්ට් එකක් ඉල්ලනවා. ඒකට මේ කෙනත් කැමති වෙනවා. ඒ නිසා මෙයා සන්තෝෂෙන් කාර් එක ඇතුළට ඇවිත් ඔයාගේ නම මොකද්ද කියලා අහනවා. හැබැයි මේ කෙනා නම කියන්නේ නැහැ. නිකන් නම් කියාගෙන කතා කර හිටියොත් අපි දෙන්න යාළුවෝ වෙයි. ඒකට මම කැමති නැහැ කියනවා. දැන් මෙයා කොලම්බස් නගරයට යන ගමන් ඉන්නේ. අර කෙනා යන්නේ ටලහාසි කියන නගරයට. ඒ නිසා නම් වලින් කතා කරන එක ඕන නැහැ. නගරවල නම් වලින් කතා කරගමු කියලා තීරණය කරනවා. ඒ කියන්නේ දැන් ඉනම් මෙයාගේ නම කොලම්බස්, අනිත් කෙනාගේ නම ටලහාසි. ඇත්තටම ටලහාසි කරන්නේ සොම්බිලා කොහෙ හිටියත් එයාලව මරණ එක. මෙහෙම මෙයාලා යනකොට එක තැනක ට්‍රක් එකක් කැඩිලා නවත්තලා තියෙන දකිනවා. මේකේ කේක් පුරවපු ට්‍රක් එකක්. ඒ නිසා එතනට යන්න කලින් කොලම්බස් පොඩ්ඩක් ව්‍යායාම කරනවා සොම්බිලා හිටියොත් පහර දෙන්න වෙයි කියලා. ඊට පස්සේ මෙයාලා බයෙන් දොර ඇරලා බලනකොට ස්නෝ කියන කේක් වර්ග ගොඩක් මෙතන තියෙනවා. ටලහාසි මේවට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයාට ට්වින් කීස් කියන කේක් වලට තමයි ගොඩක්ම ආස. ඉතින් ඒවා නැති නිසා එයා තරහ ගන්නවා. ඊට පස්සේ වොෂ්රූම් එකක් ළඟ කාර් එක නවත්තලා කොලම්බස් හැම වොෂ්රූම් එකක්ම චෙක් කරනවා. මෙතන සොම්බිලා නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ එයාලා ඒක පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට මෙයාගෙන් අපිට දෙයක් දැනගන්න ලැබෙනවා.
මෙයා ජෝකර්ලට පොඩ්ඩක්වත් කැමති නැහැ බයයි කියලා. මෙතනින් දර්ශනයේ ෆ්ලෑෂ්බෑක් එකකට යනවා. මේ සොම්බි වෛරස් එක පටන් ගන්න කලින් කොලොම්බස් දවසේ පැය 24ම ගේම් ගහ කාලය ගත කරලා තියෙනවා. කෑම ඕන නම් ඕඩර් කරලා කනවා. එක විදිහකට කියනවා නම් මෙයයි මෙයාගේ ගේම් එකයි විතරයි ගෙදරටම වෙලා ඉන්නේ. එළියට යන්නේ නැහැ. මෙහෙම ඉන්නකොට දවසක් කවුදෝ මෙයාගේ ගෙදර දොරට තට්ටු කරනවා. ඒ කවුද කියලා දොර ඇරලා බලනකොට ගොඩක් බය වෙච්ච කෙල්ලෙක් මෙයාගේ ගෙදර ඇතුළට එනවා. ඉතින් කියන්න ඕනේ මේ කෙල්ලගේ ගෙදර තියෙන්නේ මෙයාගේ ගෙදර ඉස්සරහමයි. ඒ නිසා එයාව වාඩි කරවලා සනසෝමින් අහනවා මොකද උනේ කියන්න කියලා. එතකොට එයා කියන්න පටන් ගන්නවා මම ගෙදර යනකොට පාර ගියපු කෙනෙක් මට ඇටැක් කළා. හැබැයි පුදුමේ කියන්නේ එයා මට ඇටැක් කරලා මාව හැපුවා කියලා. එතකොට මෙයා මුකුත් වෙන්නේ නැහැ ඔක්කොම හරියයි කියලා සනසවනවා. ඒ නිසා ඒ කෙල්ලත් මට ගොඩක් බයයි. අද අපේ ගෙදර කවුරුත් නැහැ. මම ඔයා එක්කම ඉන්නම් කියලා මෙයා ළඟින්ම නිදා ගන්නවා. ඒකෙන් මෙයාටත් ගොඩක් සතුට හිතෙලා එතනම නිදා ගන්නවා. හැබැයි පහුවදා උදේ නැගිටලා බලනකොට එයා සොම්බියෙක් වෙලා. මෙයාට නම් මුකුත්ම තේරෙන්නේ නැහැ. මෙයාට මොකද උනේ කියලා. එයාව සන්සොන් කරන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා වොෂ්රූම් එකට ගිහින් හැංගෙන්න හදනවා. එතනත් එයා ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා මෙයා තිර රෙද්දකින් එයාගේ මූණ වහලා කොහොම හරි බේරිලා එළියට ඇවිත් දොර ලොක් කරනවා. හැබැයි එයා දොර ලොක් කරගෙන ඇටැක් කරන්න එනකොට මෙයා මෙයාට ගහලා මරලා දානවා. ඊට පස්සේ මේ දෙන්න කාර් එකේ යනකොට ඒ වෙලාවෙම පාර මැද කාර් ගොඩක් කැඩිලා නවත්තලා තියෙනවා. ඒ නිසා කාර් අයින් කරන ගමන් තලහාසි මෙයාගෙන් අහනවා කොලම්බස් නගරේ සොම්බිලා නැහැ කියලා කොහොමද හිතන්නේ? එහෙත් හිටියොත් මොකද කරන්න කියලා. හැබැයි මෙයා නම් මේ නගරේ සොම්බිලා නැහැ කියලා තාමත් විශ්වාස කරනවා. ඊට පස්සේ මේ දෙන්න මෙහෙම යනකොට එයාලගේ ජීවිත ගැන කතා කරන්න පටන් ගන්නවා. එක විදිහකට කියනවා නම් මෙහෙම කතා කර කර ඉඳලා මෙයාලා යාළුවොත් වෙලා. හැබැයි එක තැනක කාර් එක නවත්තලා බලනකොට එක සොම්බියෙක් මිනිස් මස් ගොඩක් හරිම ක්‍රූර විදිහට කකා ඉන්නවා. තලහාසිට නම් කොහොමත් සොම්බිලව පේන්න බෑ. ඒ නිසා ඒකටත් ගහලා මේ දෙන්න ඉස්සරහට යනවා. ඊට පස්සේ මේ දෙන්න සුපර් මාකට් එකක් ළඟට එනවා. මොකද තලහාසි ට්වින් කීස් කේක් කන්න ගොඩක් ආසයි. කොහොම හරි ඒක කන්න ඕනේ කියලා තීරණය කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙමෙයි එයා ඒක ගොඩක් ආයුධත් අරගෙන ඇවිත් ඉන්නවා. ඒව අරගෙන මේ දෙන්න සුපර් මාකට් එකේ ඇතුළට එනවා. ඊට පස්සේ තලහාසි ගිටාර එකක් ප්ලේ කරනවා. ඒ සද්දෙට ඒක සොම්බියෙක් එතනට එනවා. ඉතින් මෙයා ඒකට හොඳටම ගහලා මරලා දානවා. ඒ වෙලාවෙන් පස්සේ තව සොම්බියෙක් ඇවිත් ඒකවත් මෙයා මරලා දානවා. ඊට පස්සේ මෙයාලා ට්වින් කීස් හොයන්න පටන් ගත්තම තවත් ලොකු සොම්බියෙක් එනවා. තලහාසි මේකවත් අතාරින්නේ නැහැ. ගොඩක් ක්‍රූර විදිහට ඌවත් මරලා දානවා. මොකද සොම්බිලාව මරලා ඒ තරම් මෙයාට අත්දැකීම් තියෙනවා. ඊට පස්සේ බලනකොට මෙතන හිටපු කෙල්ලෙක් මෙයාලා ළඟට ඇවිත් මාත් එක්ක එන්න කියනවා. යන්න කලින් කොලම්බස් ආරක්ෂාවට කියලා එක දොරක් ඇරලා තියලා යනවා. ඉතින් පහලට ආවම තමයි මෙයාලට තේරෙන්නේ ඒ කෙල්ලට නංගි කෙනෙක් ඉන්නවා. ඒ නංගිව සොම්බියෙක් හපලා කියලා. කියන්න ඕනේ අක්කගේ නම විචිටා, නංගිගේ නම ලිටල් රොක්. දැන් ප්‍රශ්නේ තමයි ලිටල් රොක් සොම්බියෙක් වෙන්න කැමති නැහැ. ඒ නිසා සොම්බියෙක් වෙන්න කලින් මරලා දාන්න. ඔයාලා ළඟ තුවක්කුවක් තියෙනවනේ කියලා විචිටා කොලම්බස්ටයි තලහාසිටයි කියනවා. කොලම්බස් මේක කරන්න කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තුවක්කුව තලහාසිට දෙන්න කියනවා. හරි කියලා තලහාසිත් ඒකට වෙඩි තියන්න ලෑස්ති වෙනකොට විචිටා කියනවා නෑ මම මෙයාට වෙඩි තියන්නම් තුවක්කුව දෙන්න කියලා. මෙයාත් ගොඩක් දුක් වෙවි තුවක්කුව දෙනවා. හැබැයි ඊට පස්සේ තමයි මෙයාලට තේරෙන්නේ මේ කෙල්ලෝ දෙන්න නාටකයක් රඟපාන්නේ කිසිම සොම්බියෙක් හපලා නැහැ කියලා. ඊට පස්සේ මේ දෙන්න මෙයාලගේ කාර් එකේ අතුරත් උතුරගෙන මෙතනින් පැනලා යනවා. මේ දෙන්න කාර් එකේ යනකොට තමයි අපිට තේරෙන්නේ මෙයාලා පැසිෆික් ප්ලේලෑන්ඩ් කියන තැනකට යනවා කියලා. මොකද එතන සොම්බිලා නැහැ කියලා මෙයාලා ගොඩක් තැන්වලදී අහලා තියෙනවා. මෙහෙ බලනකොට මේ විනාශ වෙච්ච නගරයේ මේ දෙන්න විතරක් ගොඩක් දුකෙන් කතා කර කර ඉස්සරහට යනවා. හැබැයි තලහාසිට නම් අර කෙල්ලෝ දෙන්න ගැන මාරම තරහක් ඇවිත් තියෙන්නේ. ඒ නිසා එතන තිබ්බ කාර් එකකට හොඳටම ගහ එයාගේ තරහ නිවා ගන්නවා. හැබැයි මේ දෙන්න ටිකක් ඉස්සරහට එනකොට කහපාට ගොඩක් ලස්සන කාර් එකක් පේනවා. අපිත් බලනකොට ස්ටීරින් වීල් එක උඩ තියෙන්නේ සොම්බියෙක්ගේ අත් විතරයි. ඒ වගේම කාර් එකේ පස්ස බලනකොට බෑග් එකක් තියෙනවා. බෑග් එක පුරාම තියෙන තුවක්කු. මේක දැකලා තලහාසිට ගොඩක් සතුට හිතිලා ඒ තුවක්කු ඔක්කොම ටෙස්ට් කරනවා. ඊට පස්සේ කාර් එක අරගෙන මේ දෙන්න ගොඩක් සතුටින් ඉස්සරහට යනවා. මෙහෙම මේ දෙන්න යනකොට තලහාසි ආයෙත් කතාව පටන් අරගෙන මෙයාට කියනවා ඇත්තටම තලහාසි බක් කියලා බල්ලෙක්ව ඇති කරලා තියෙනවා. ඒ කියන්නේ එයාට ගොඩක් ආදරේ. මොන වැඩේ කළත් දෙන්නම එකට ඉන්නේ. හැබැයි බක්ව සොම්බිලා කාලා. දැන් මට බක්ව ගොඩක් මතක් වෙනවා කියලා අඬනවා. ඒ විතරක් නෙමෙයි එයා කොලම්බස්ට උපදෙසකුත් දෙනවා. ජීවිතේ මොනවා වුණත් පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්න කියලා. හැබැයි ටික දුරක් ඇවිත් බලනකොට විචිටයි ලිටල් රොකුයි හොරකම් කරපු කාර් එක තැනක නැවතිලා තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් නැතුව නැවතිලා. ඒ නිසා ඒ දෙන්නටම පාඩමක් උගන්වන්න ඕන කියලා තලහාසි තුවක්කුවක් අරගෙන කාර් එක ළඟට ඇවිත් චෙක් කරනවා. මෙතන එයාට කවුරුවත් පේන්නේ නැහැ. කොහෙද ගියේ ඒ දෙන්න කියලා හොයනකොට ඒ වෙලාවෙම කොලම්බස් කාර් එක අරගෙන මෙතනට එනවා. හරි කියලා මෙයාත් ඇතුළට ආවම
කොලම්බස් සද්ද නැතුව ඉන්න එක දැකලා මෙයාට තේරෙනවා අර කෙල්ලෝ දෙන්න මෙතන ඉන්නවා කියලා. ඊට පස්සේ ලිටල් රොක් මෙයාට තුවක්කුව දික් කරලා මෙයා ළඟ තිබ්බ තුවක්කුව උදට ගන්නවා. ඒ වෙලාවෙම හැංගිලා හිටපු විචිටාත් එතනට එනවා. හැබැයි මේ පාර මෙයාලව දාලා යන්නේ නැහැ. හතර දෙනාම එකට යන්න පටන් ගන්නවා. මෙතන ඇත්තටම කියනවා නම් කොලම්බස් විචිටාට කැමති වෙන්න පටන් අරන්. එතකොට සීන් එක ෆ්ලෑෂ් බෑක් එකකට යනවා. ගෑස් ස්ටේෂන් එකක විචිටා මොනාද නැති වුණා වගේ හොයනවා. එතනට වැඩ කරන කෙනා ඇවිත් මොකද උනේ කියලා ඇහුවම මගේ එන්ගේජ්මන්ට් මුද්ද නැති වුණා. වෙලාවක් නැහැ. මට එයාපෝට් යන්න වෙලාව හරි. ඒ මුද්ද හෙව්වොත් ඔයාට ඩොලර් 3000ක් දෙනවා කියලා නම්බර් එකක් දීලා යනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ලිටල් රොක් මෙතනට ඇවිත් ඒ මුද්ද හොයනවා. මේක දැක්ක එතන වැඩ කරන කෙනා මේ මුද්ද මගේ යාළුවගේ. ඒක දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි එයා දෙන්නේ නැහැ. සල්ලි දුන්නොත් විතරයි දෙන්නේ කියනවා. එතකොට මෙයා ඩොලර් 3000ක් ලැබෙනවා කියන ආසාවට කෑෂ් කවුන්ටරේ තිබ්බ ඩොලර් 400ක් දීලා යවනවා. එතකොට ලිටල් රොක් එතනින් එයාගේ අක්කා විචිටා ළඟට එනවා. ඒ කියන්නේ සල්ලි ගසා ගන්න තමයි මේ දෙන්න මේ විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා හැමෝම කාර් එකේ යනකොට තලහාසි ලිටල් රොක්ගෙන් තුවක්කුව උදුර ගන්නවා. ඒ නිසා එයාලා හැමෝම රණ්ඩු වෙන්න පටන් ගන්නකොට කොලම්බස් එයාලට තේරුම් කරලා දෙනවා දැන් තියෙන ලෝකේ අපි හැමෝම එකට ඉන්න එක තමයි හොඳ. ඒකට අපි හැමෝටම යන්න ඕන තැන්වලට ගිහින් ළඟා වෙන්න පුළුවන් කියලා. ඒ නිසා හැමෝම ටිකක් හිතලා හරි කියලා එකඟ වෙනවා. මේ වෙලාවෙම කොලම්බස්ටයි තලහාසිටයි තේරෙනවා විචිටයිටයි ලිටල් රොක්ටයි පැසිෆික් ප්ලේලෑන්ඩ් කියන තැනකට යනවා කියලා. ඇත්තටම කියනවා නම් තලහාසිත් අහලා තියෙනවා පැසිෆික් ප්ලේලෑන්ඩ් එකේ සොම්බිලා නෑ කියලා. මෙහෙම මෙයාලා හැමෝම කතා කරනකොට විචිටාගෙන් කොලම්බස්ට දැනගන්න ලැබෙනවා කොලම්බස් නගරයේත් සොම්බිලා වැඩි වෙලා ඒ නගරේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් කියලා. ඒකෙන් මෙයාට නම් ගොඩක්ම දුක හිතෙනවා. මොකද මෙයාගේ අම්මයි තාත්තයි හිටියේ එහෙ. මෙහෙම මෙයාලා ගමන් කර ඉන්නකොට ගොඩක් කරවල වෙලා ඊට පස්සේ එදෙනා නිදාගෙන ඉන්නකොට විචිටා කොලම්බස්ට කියනවා ලිටල් රොක්ගේ සතුට වෙනුවෙන්මයි මම එයාව පැසිෆික් ප්ලේලෑන්ඩ් එකට එක් කරගෙන යන්නේ. මොකද එයා තාම පොඩි කෙල්ලෙක් වුණත් ගොඩක් දුක් විඳා කියලා. මේ විදිහට මේ දෙන්න කතා කරනකොට ඒ වෙලාවෙම පාරේ කාර් එකක් පේනවා. විචිටා මෙයාට කියනවා ඒ කාර් එකේ ඔයාට ඕන තැනකට යන්න පුළුවන් කියලා. ඒ නිසා කොලම්බස් ටිකක් හිතලා තීරණයක් ගන්නවා. දැන් මෙයාට කවුරුත් නැහැ. යන්න වෙන පාරකුත් නැහැ. දැන් මෙයා විචිටාට කැමති නිසා එයා එක්කම ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයාලා එක තැනක කඩයක් පෙනිලා ඒක ළඟට එනවා. හැබැයි ඇතුළට යන එක ගොඩක් භයානකයි. මොකද සොම්බිලා ඉන්නවා. ඒ නිසා තලහාසි එතන තිබ්බ සීනුවකට ගහනවත් එක්කම ඒක සොම්බියෙක් මෙයාලා ඉන්න පැත්තට එනවා. ඉතින් ඒකව මෙයාලා මරලා දානවා. ඔව් මේ තැන හිටියේ එකම එක සොම්බියයි. ඊට පස්සේ කොලම්බස් එතන තිබ්බ පර්ෆියුම් ගානකොට එයා ළඟට තලහාසි එනවා. මෙයා විචිටා ගැනම කතා කරන එක දැකලා තලහාසිට ලේසියෙන්ම තේරෙනවා මෙයා විචිටාට කැමතියි කියලා. ඒ වෙලාවෙම කොලම්බස් අතින් වැරදීමකින් එක දෙයක් බිම වැටිලා බිඳෙනවා. එතකොට තව දෙයක් මෙයා ඕනකමින්ම බිඳලා දානවා. මේක අනිත් අයටත් හොඳයි කියලා හිතලා මේ තැන තියෙන බඩු බෙදින්න පටන් ගන්නවා. ඇත්තටම මෙයාලා මේ විදිහට කරන එකෙන් හිතට සහනයක් දැනෙනවා. ඒ වගේම ගොඩක් සතුටුත් වෙනවා. ඇත්තටම තලහාසි කිව්වේ පොඩි දේවල් වලින් සතුටු වෙන්න ඕන කියලා. ඒ වගේ තමයි මේ සතුටු වෙන්නේ. ඊට පස්සේ මේ හතර දෙනා කාර් එකේ යනකොට කතා කර මාරුවෙන් මාරුවට ඩ්‍රයිව් කර රෑ මුරුල්ලම ගත කරනවා. පහන් වෙනකොට කැලිෆෝනියාවේ තියෙන හොලිවුඩ් නගරයට ඇවිත් ළඟා වෙනවා. ඒ නිසා නවතින්න ඕන තැනක් හොයාගන්න ඕන කියලා එළියට ඇවිත් කොහොම හරි සිතියම අරගෙන ඒ සිතියමේ උදව්වෙන් හොලිවුඩ් සිනමා නළුවන් ජීවත් වෙන පැත්තකට ඇවිත් ළඟා වෙනවා. හැබැයි මෙතන මොන නළුවගේ ගෙදරටද යන්නේ කියලා මෙයාලට තේරෙන්නේ නැහැ. එතකොට තලහාසි මට පුරාවෘත්තයක් වගේ නළුවෙක්ව දන්නවා කියලා ගොඩක් සුපෝකභෝගී ගෙදරකට එක් කරගෙන එනවා. ඇතුළට ඇවිත් බලනකොට එළියටත් වඩා ගොඩක්ම සුපෝකභෝගී. ඇත්තටම මේ බිල් මරේ කියන නළුවගේ ගෙදර. හැබැයි ලිටල් රොක් දන්නේ නැහැ මේ බිල් මරේ කවුද කියලා. ඊට පස්සේ මේ හතර දෙනා මේ ගෙදර මොනවද තියෙන්නේ කියලා බලන්න කණ්ඩායම් දෙකකට බෙදලා යනවා. මේ පැත්තෙන් ලිටල් රොකුයි කොලම්බස්ුයි මෙහෙම හොයාගෙන ඉස්සරහට එනකොට දකිනවා මේ ගෙදර සුපෝකභෝගී තියටර් එකකුත් තියෙනවා. ඒ නිසා ඒකේ ගොබ්ස්බර්ඩ් චිත්‍රපටිය දාගෙන බලන්න පටන් ගන්නවා. මේ පැත්තේ එක කාමරයක බිල් මරේ සොම්බියෙක් වෙලා ඉන්නවා. ඊට පස්සේ තලහාසි විචිටයි මියුසික් අහා සතුටු වෙනකොට එතනට සොම්බියෙක් වෙච්ච බිල් මරේ එනවා. ඒ නිසා විචිටා මෙයාට ගහනකොට තමයි මෙයාලට තේරෙන්නේ බිල් මරේ සොම්බියෙක් වෙලා නෙමෙයි සොම්බියෙක් වගේ මේකප් දාගෙන ඉන්නේ කියලා. මෙතනට එන මිනිස්සුන්ව බය කරන්න. මෙතන තලහාසි බිල් මරේගේ ලොකු රසිකයෙක්. ඒ නිසා එයාට කියනවා ඔයාගේ එක චිත්‍රපටයක්වත් මම අතෑරියේ නැහැ. ඔක්කොම බැලුවා. ඔයාගේ රංගපෑම සුපිරි කියලා. මේක අහලා බිල්ටත් ගොඩක් සතුටු වෙනවා. හැබැයි මේ පැත්තේ මේ දෙන්නා ෆිල්ම් එක බලනකොට කොලම්බස් ලිටල් රොක්ගෙන් අහනවා ඔයාගේ අක්කා කැමති මොන වගේ කොල්ලෙක්ටද කියලා. මෙහි මේ තුන් දෙනාගේ ප්ලෑන් එක වෙනස්. බිල් මරේ අපිව බයි කරපු විදිහටම
කොලම්බස්වයි ලිටල් රොක්වයි බය කරන්නම ඕනේ කියලා. ඒ නිසා මෙයා ලෑස්ති වෙලා සොම්බියෙක් වගේ මෙයාලා ළඟට එනවත් එක්කම කොලම්බස් බය වෙලා මෙයාට වෙඩි තියලා දානවා. හැබැයි ඊට පස්සේ කොලම්බස්ට ඇත්ත විස්තරය දැනගෙන ගොඩක්ම දුක් වෙනවා. එතකොට බිල්මාරේ අන්තිම වචන ටික මෙයාලත් එක්ක කතා කරලා නැති වෙලා යනවා. ඒ නිසා මෙයාලත් එයාගේ දේහය පැක් කරලා අහසට වෙඩි තියලා එයාට අවසන් ගෞරව දක්වලා දේහය කුණු බක්කියකට දාන එක තමයි කරන්නේ. ඊට පස්සේ අපිට පෙන්වනවා මේ වෙලාව වෙද්දි ගොඩක් රෑ වෙලා මේ 4 දෙනා එකතු වෙලා ගේම් එකක් ගහනකොට තලහාසි මට බක්ව ගොඩක් මතක් වෙනවා කියලා ගොඩක් සංවේදී වෙනවා. එතකොට කොලම්බස්ට තේරෙනවා බක් කියන්නේ බල්ලෙක් නෙමෙයි තලහාසිගේ පුතා කියලා. මේ විස්තරය ඇයි කලින් කොලම්බස්ට කිව්වේ නැත්තේ කියනවා නම් මුලින් මෙයා ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ නැත්තේ. ඊට පස්සේ හැමෝම එයාව සනසනවා. ඊළඟ දර්ශනයේ තලහාසි එක තැනක වෙඩි තියන්න පුරුදු වෙනකොට එයා ළඟට ලිටල් රොක් එනවා. ඒ නිසා එයාටත් ඉලක්කයට වෙඩි තියන විදිහ කියලා දෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ පැත්තේ කොලම්බස් තනියම ඉන්නකොට එයා ළඟට විචිටා එනවා. එයා එක්ක එකතු වෙලා ඩ්‍රින්ක්ස් ගන්න. ඊට පස්සේ මෙහෙම මේ දෙන්න කතා කරනකොට අපිට තේරෙනවා මේ දෙන්න එකිනෙකාට කැමති වෙන්න පටන් අරන් කියලා. හැබැයි එකපාරටම විචිටාට එයාගේ නංගිව මතක් වෙනවා. මම මගේ නංගිට පොරොන්දුවක් වුණා කියලා මෙතනින් යන්න යනවා. පහුවදා නැගිටලා බලනකොට විචිටයි ලිටල් රොකුයි තව පාරක් මේ දෙන්නව දාලා කාර් එක අරගෙන ගිහින්. ඇත්තටම මෙයාලගේ පොරොන්දුව වෙන දෙයක් නෙමෙයි. මේ දෙන්න හැමදාම එකට ඉන්න ඕනේ. ඒ වගේම මෙයාලව ඇරෙන්න වෙන කවවත් විශ්වාස කරන්න හොඳ නෑ කියන එක. මෙහෙම මේ දෙන්න ගොඩක් වෙලා ගමන් කර කර මෙයාලට යන්න ඕනේ කියලා හිතාගෙන හිටපු පැසිෆික් ප්ලේග්‍රවුන්ඩ් එකට ඇවිත් ළඟා වෙනවා. ඔව් මේක විනෝද උද්‍යානයක්. ඒ නිසා මේ දෙන්නට ගොඩක් සතුට හිතලා විනෝද උද්‍යානය ඇතුළට යනවා. මෙහෙ බලනකොට කොලම්බස් විචිටාවයි ලිටල් රොක්වයි හොයාගෙන යන්න ලෑස්ති වෙනකොට තලහාසි නම් ට්වින් කීස් හොයාගෙන මෙක්සිකෝව පැත්තට යනවා. ඒ විතරක් නෙමෙයි තලහාසි අර කෙල්ලෝ දෙන්නව හොයාගෙන යන්නත් කැමති නැහැ. ඒ වෙලාවෙම මේ පැත්ත බලනකොට මේ දෙන්න විදුලිය ඔන් කරලා පැසිෆික් ප්ලේලෑන්ඩ් එකේ සෙල්ලම් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි එතනින් එන ලයිට් එක දැකලා ඒ වගේම සද්දය අහලා ටිකක් දුරින් ඉන්න සොම්බිලා ඒ පැත්තටම එනවා. ඊට පස්සේ මේ දෙන්න මේ තැන තියෙන ගේම්ස් සෙල්ලම් කර කර සතුටු වෙනකොට මෙයාලා දිහාවටම සොම්බිලා එනවා. දැකලා ගොඩක්ම කලබල වෙනවා. ඒ වගේම තලහාසි කොලම්බස්ට කියනවා ඔයා අර කෙල්ලෝ දෙන්නව හොයාගෙන යන්න එපා කියලා. හැබැයි කොලම්බස් නම් එයාගේ කතාව අහන්නෙම නැහැ. ඊට පස්සේ මේ දෙන්න ගොඩක් අමාරුවෙන් සොම්බිලාගෙන් බේරිලා කොහොම හරි කාර් එක ඇතුළට එනවා. හැබැයි මෙච්චර ගොඩක් සොම්බිලා ඉන්න නිසා ඩ්‍රයිව් කරන්න බෑ. ඒ නිසා මේ දෙන්න එළියට එනවත් එක්කම කාර් එකත් වතුරට වැටෙනවා. හැබැයි සොම්බිලා නම් මෙයාලව අතාරින්නේ නැහැ. ඒ වෙලාවෙම ඉස්සරහින් ටවර් එකක් මෙයාලට පේනවා. මේ පැත්තේ තලහාසි ට්වින් කීස් හොයාගෙන මෙක්සිකෝ පැත්තට යන්න ලෑස්ති වෙනකොට කොලම්බසුත් හැම සෝදානමක්ම කරගෙන ඒ දෙන්නව හොයාගෙන බයික් එකක යන්න හදනවා. හැබැයි මෙයාට බයික් එක පදින්න බැරි නිසා ඒ වෙලාවේ වැටෙනවා. ඒ නිසා තලහාසි කාර් එක අරගෙන ඇවිත් යමු කියලා එක්කරගෙන යනවා. මේ කන්ට්‍රෝල් බොක්ස් එක ඇක්ටිවේට් කරලා මේ දෙන්න ටවර් රයිට් මැෂින් එක උඩට ඇවිත් වාඩි වෙනවත් එක්කම ඒක ගොඩක් වේගෙන් උඩට ගිහින් ගොඩක් වේගෙන් පහළට එනවා. ඒ වගේම මේ තැන මෙච්චර වෙද්දී ගොඩක් සොම්බිලා ඇවිත් ඉන්නවා. හැබැයි එක වෙලාවක හිමින් සොම්බිලා ළඟට ආපු නිසා එක සොම්බියෙක් එයාලගේ පුටුව අල්ල ගන්නවා. ඊට පස්සේ තව පාරක් ගොඩක් වේගෙන් ආපු නිසා එක සොම්බියෙක් මැරිලා යනවා. ඊට පස්සේ ඒක තව පාරක් හිමින් පහළට යනකොට මෙයාලා කන්ට්‍රෝල් බොක්ස් එකක වෙඩි තිබ්බ නිසා ඒක එතනම හිර වෙලා මේ දෙන්න බේරෙනවා. ඉතින් මේ වෙලාවෙම මෙතනට තලහාසි කොලම්බසොයි ඇවිත් ළඟා වෙනවා. හැබැයි මෙතන ඉන්න සොම්බිලා දැකලා තලහාසිට තේරෙනවා ඔව් මෙහෙත් සොම්බිලා ඉන්නවා කියලා. ඒ නිසා කාර් එක ඩ්‍රයිව් කරගෙන සොම්බිලාට ඇටැක් කර කර කෙලින්ම ප්ලේලෑන්ඩ් එක ඇතුළට ඇවිත් ළඟා වෙනවා. ඉතින් මේ වෙලාවේ යාලා ආපු එක ලිටල් රොකුයි විචිටයි දැකලා ගොඩක්ම සතුටු වෙනවා. ඊට පස්සේ කොලම්බස් එළියට ඇවිත් වතුරේ වැටිලා තියෙන කාර් එක දැකලා ගොඩක් දුක් වෙනවා. එයාලා දැන් ජීවත් වෙන්නේ නැහැ කියලා. එතකොට උඩ ඉඳන් ඒ දෙන්න කෑ ගහලා මේ දෙන්නට කතා කරනවා. ඒ නිසා තලහාසි කොලම්බස්ට ගිහින් ඒ දෙන්නව බේරගන්නවා කියලා සොම්බිලා ඔක්කොම එයා පැත්තට ආකර්ෂණය කරගෙන එයා ළඟට එන විදියට හදලා එයාලට වෙඩි තියතිය මරනවා. කොලම්බසුත් මේ සොම්බිලාට වෙඩි තියතිය බේරිලා විචිටයි ලිටල් රොක් ඉන්න තැන පැත්තට යනවා. හැබැයි මෙහෙ බලනකොට එක සොම්බියෙක් ටවර් එක උඩට නැගලා ඇවිත් මේ දෙන්නට ඇටැක් කරන්න හදනවා. වෙඩි තියන්න හැදුවට මේ දෙන්න ළඟ උණ්ඩත් නැහැ. මේ පැත්තෙන් සීන් එක තලහාසි පැත්තට මාරු වෙනකොට එයා සොම්බිලාව මරණ එක ගොඩක්ම විදිනවා. ඒ වගේම කොලම්බසුත් ඒ දෙන්න ළඟට යනකොට එක සොම්බියෙක්ට ඇටැක් කරනවා. ඒත් ඒ සොම්බියව මරලා මෙයා බේරෙනවා. ඒ වෙලාවේ මේ පැත්තේ තලහාසි කඩයක් ඇතුළට ඇවිත් දොර වහගෙන එයා ළඟ තියෙන තුවක්කුව ලෑස්ති කරගෙන වටේ ඉන්න සොම්බිලව මරන්න පටන් ගන්නවා. එතකොට මේ පැත්තේ මේ දෙන්න ටවර් එකක නැග්ග සොම්බියව කොහොම හරි පහළට තල්ලු කරලා ඊට පස්සේ බලනකොට තලහාසි එයා වටේ හිටපු හැම සොම්බියෙක්වම මරලා දාලා. ඒ වෙලාවෙම කොලම්බස් ටවර් එක ළඟට ඇවිත් බලනකොට තව සොම්බියෙක් ටවර් එකට නගිනවා. එයාලව බේර ගන්න ඕනි කියලා හිතනකොටම සොම්බියෙක් වෙලා ඉන්න ජෝකර් කෙනෙක් මෙතනට එනවා. අපි
දැනටමත් දන්න විදිහට මෙයා ජෝකල්ලට ගොඩක්ම බයයි. හැබැයි දැන් මෙයාට වෙන කරන්න දෙයක් නෑ. ධෛර්යය අරගෙන ගොඩක් අමාරුවෙන් ඒ ජෝකර්ව මරලා කන්ට්‍රෝල් බොක්ස් එක ළඟ තිබ්බ හදිස්සි බොත්තම ඔබනවත් එක්කම මැෂින් එක පහලට ඇවිත් අර සොම්බියා මැරිලා යනවා. ඒ වගේම මේ දෙන්නත් බේරෙනවා. ඒ විතරක් නෙමෙයි මෙච්චර වෙද්දි කොලම්බසුයි විචිටයි එකිනෙකාට ගොඩක් කැමති වෙන්න පටන් අරන්. මේක දැකලා ටලහාසිත් සතුටු වෙනවා. හැබැයි හැමෝම ටලහාසිව කොච්චර හෙව්වත් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා එතන තිබ්බ බේකරියක් ඇතුළට කොලම්බස් ඇවිත් බලනකොට ටලහාසි ට්වින් කීස් හොයනවා. හැබැයි මෙහෙත් එයාට ඒව හම්බ වෙන්නේ නෑ. ඒ වෙලාවෙම ස්ටෝර් රූම් එකෙන් මොකද්දෝ සද්දයක් ඇහුණා කියලා බය වෙලා කොලම්බස් වෙඩි තියනවා. දොර ඇරලා බලනකොට මීයෝයි ට්වින් කීසුයි තිබ්බ පෙට්ටියකට තමයි කොලම්බස් වෙඩි තියලා තියෙන්නේ. ඒ නිසා මේ දෙන්නට ගොඩක් දුක හිතලා එළියට ඇවිත් බලනකොට අර දෙන්න කාර් එක ස්ටාර්ට් කරගෙන යනවා. මේ පාරත් එයාලා දාලා යනවා කියලා මෙයාලා හිතුවත් ලිටල් රොක් එයාට හම්බ වෙච්ච ට්වින් කී එක ටලහාසිට දෙනවා. ඒ නිසා මෙයා ඒක කාලා ගොඩක්ම සතුටු වෙනවා. ඒ වගේම මෙයාලා හැමෝම තීරණය කරනවා මින් පස්සේ හැමෝම එකට ඉන්න ඕන කියලා. ඔන්න ඉතින් මෙතනින් මේ චිත්‍රපටය ඉවර වෙනවා. අද අරගෙන ආව මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. මතක ඇතුව channel එකට අලුත් කෙනෙක් නම් channel එකත් subscribe කරගෙන bell icon එකත් click කරලා අලුතෙන්ම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් නැවතත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් සෙට් වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.